සාදරයෙන් පිළිගන්නවා අද අපේ මේ විස්තරාත්මක විග්‍රහයට. ඇත්තටම අද කාලේ ගොඩක් අය තරුණ පෙනුම රැකගන්න මොනතරම් දේවල් කරනවද නේද? මිලාදික ක්‍රීම් ಜಾති වලට දහස් ගණන් වියදම් කරනවා. හැබැයි අපි අද කතා කරන්න යන්නේ වෛද්‍ය ඇන්තනි යූන් ඉදිරිපත් කරන බොහොම අපූරු ඒ වගේම ප්‍රායෝගික වෛද්‍යමය ප්‍රවේශයක් ගැනයි. මෙතනදී පැහැදිලි කරන ලොකුම රහස තමයි වයිල්සිට යන එක පාලනය කරන්න තියෙන ප්‍රබලම ආයුධය තියෙන්නේ අපේ කණ්ණාඩි මේසෙ උඩ නෙවෙයි අපේ කෑම මේසෙ උඩ කියන එක. ඉතින් වයසට යාම පාලනය කරන හොඳම සත්කාරය එමත් නැත්නම් අල්ටිමේට් ස්කින් කෙයාර් රූටින් එක ඇත්තටම මොකක්ද? ලෝකේ පුරාම මිනිස්සු එකරයකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක එක જાතියේ රසායනික ක්‍රීම්, සේරම් වර්ග මිලදී ගන්නවා. හැබැයි මෙතන තියෙන ඇත්තම රහස එමත් නැත්නම් පදනම තියෙන්නේ අපේ සමට යටින්. ඒ කියන්නේ අපේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ඇතුලේ සැබෑ රහස සැඟවිලා තියෙන්නේ. පැහැදිලිවම කිව්වොත් තරුණ පෙනුමක් තියෙන නිරෝගී සමක රහස පටන් ගන්නේ අපේ කෑම පිඟානෙන්. අපි එදිනෙදා කනබොන දේවල් අපේ සමේ වයස කෙලින්ම තීරණය කරනවා. අද අපි මේ විග්‍රහයෙන් හෙළිදරව් කරගන්න යන්නේ වෛද්‍ය යූන් පෙන්වා දෙන මේ සුවිශේෂී ජීව විද්‍යාත්මක මාර්ගෝපදේශ ගැනයි. සරලවම සමට හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද කියන එක අපි බලමු. මේක හරියටම අපේ සම හැක් කරනවා වගේ වැඩක්. හරි. අපි දැන් මේ මාතෘකාවට කෙලිම බහිමු. වයසට යාමේ ක්‍රියාවලියෙන් සම ආරක්ෂා කරගන්න පුරුවන් වර්ණවත් ආහාර සහ ගුණදායක මේද වර්ග මොනවද කියන එකයි අපි මුලින්ම බලන්න යන්නේ. ඔක්සිකරණය එහෙමත් නැත්නම් ඔක්සිඩේෂන් කියන එක ගැන ඔයාලා අහලා ඇති. මේක අපේ සිරුරට සහ සමට දිගින් දිගටම හානි කරන ක්‍රියාවලියක්. හරියටම යකඩයක් මලකඩ කනවා වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. සිරුර ඇතුලේ තියෙන මුක්ත කණ්ඩක එහෙමත් නැත්නම් ෆ්‍රී රැඩිකල්ස් අපේ සමේ සෛල වලට පහර දීලා සම අකාලයේ වයසට යාම ඇති කරනවා. ඉතින් මේ මලකඩ කන ක්‍රියාවලිය නවත්වන්න නම් අපිට ශක්තිමත් පලිහක් ඕන වෙනවා. අන්න ඒ පලිය තමයි ප්‍රතිඔක්සිකාරක හෙවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා කියන්නේ. මෙතනදී වෛද්‍ය යූන් අපූර්ව උපදෙසක් දෙනවා. ඒ තමයි දේදුන්නක් ආහාරයට ගන්න කියන එක. ඒ කියන්නේ විවිධ වර්ණ වලින් යුතු පළතුරු සහ එළවලු කැමට එකතු කරගන්න එකයි. මේ ශාකවල තියෙන ලස්සන වර්ණක තමයි අපේ සම ආරක්ෂා කරන සැබෑ ප්‍රතිඔක්සිකාරක පලිහ විදියට ක්‍රියා කරන්නේ. මේ දේ කිව්ව ගමම් ගොඩක් අය බය වෙනවා නේද? හැබැයි හැම මේ දෙයක්ම නරක නැහැ කියන එක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඔමෙගා 3 සහ මොනෝ අසන්තෘප්ත මේදය වගේ හිතකර මේද වර්ග අපේ සිරුරට අත්‍යවශ්‍යයි. මේ හිතකර මේද වර්ග වලින් ඇත්තටම කරන්නේ සිරුරේ දැවිල්ල හෙවත් ප්‍රදාහය විශාල වශයෙන් අඩු කරන එක. ඒ වගේම මේවා හරියට ඇතුළාන්තයෙන්ම සමට තෙතමනේ සපයන ස්වාභාවික මොයිස්චරයිසර් එකක් වගේ ක්‍රියා කරනවා. සීතල ජලයේ ඉන්න මාළු, කජු සහ විවිධ ඇට වර්ග වලින් මේ අගනා මේද අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. පිටතින් ආලේප කරනවට වඩා ඇතුළතින් සම පෝෂණය කරන එකයි මෙතන තියෙන වැදගත්ම රහස. සම ආරක්ෂා කරන දේවල් ගැන කතා කළානේ. දැන් අපි කතා කරන්න යන්නේ සමට ආරක්ෂාව දෙන ආහාර වෙනුවට අපි සමේ වයසට යාම ගොඩක් වේගවත් කරන සම විනාශ කරන කෑම වර්ග මොනවද කියන එක ගැනයි. මේ විනාශකාරී ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පියවරෙන් පියවර. අපි හිතමු අපි සුදු පාන්, සුදු බත් සහ පාස්තා වගේ පිරිපහදු කළ සීනි අධික කෑමක් කනවා කියලා. පළවෙනි පියවර විදිහට අපේ රුධිරයේ සීනි මට්ටම එකපාරටම ඉහළ යනවා. ඊට පස්සේ අපේ අග්න්‍යාශයෙන් ඒකට ප්‍රතිචාර දක්වන්න ඉන්සියුලින් නිකුත් කරනවා. මේ අඛණ්ඩ ක්‍රියාවලිය නිසා සිරුරේ නිදංගත ප්‍රදාහයක් එහෙම නැත්නම් ක්‍රොනික් ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙනවා. මේක හරියට සිරුර ඇතුලේ නිශ්ශබ්දව හිමිහිට ඇවිලෙන ගින්නක් වගේ. මේ ගින්න අපේ සෛලවලට දිගින් දිගටම හානි කරන අතර වයසට යාම වේගවත් කරන ප්‍රධානතම රහසිගත බලවේගය වෙන්නේ අන්න ඒකයි. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ග්ලයිකේෂන් කියන ක්‍රියාවලිය. සිරුරේ වැඩිපුර තියෙන සීනි අණු කෙලින්ම ගිහින් අපේ සමේ තද බව සහ හැඩය පවත්වා ගන්න කොලජන් තන්තු එක්ක තදින් බැඳෙනවා. මේ බැඳීම නිසා සාමාන්‍යයෙන් ඇදෙන සුළු නම්‍යාශීලී කොලජන් තන්තු වලට ලොකු බරක් දැනෙන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒවා නැවි කැඩි බිදි ගොස් සමේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. අපේ මුහුණේ පිටතින් රැලි වැටීම් විදිහට අපි දකින්නේ මේ ඇතුළාන්තයෙන් සිදුවෙන කොලජන් බිඳ වැටීමේ භෞතික ප්‍රතිඵලය තමයි. මේ කිරි ආහාර ගැන කතා කරද්දී වෛද්‍ය යූන් කියන බොහොම අපූර්ව කතාවක් තියෙනවා. එයා කියන්නේ එලකිරි කියන්නේ වැඩෙන වසුපෙටියෙකුට නම් කදිම ආහාරයක් කියලායි. ඇත්තනේ මව්කිරි කියන්නේ මනුෂ්‍ය දරුවන්ගේ වර්ධනයට ඕන කරන පරිපූර්ණ ආහාරයක් වුණාට එලකිරි කියන්නේ අපේ ජීව විද්‍යාවට සම්පූර්ණයෙන් වෙනත් සතෙකුගේ වර්ධනය වෙනුවෙන් ස්වභාව ධර්මයෙන් හැදුණු දෙයක්. ඔබට අහන්න ලැබෙන පුදුම සහගත කරුණක් තමයි ලෝකේ පුරා ගොඩක් දෙනෙකුට කිරි ආහාර දිරවීමේ ස්වාභාවික හැකියාවක් ඇත්තටම නැහැ කියන එක. විශේෂයෙන්ම ආසියාතික සහ සුදු ජාතික නොවන බොහෝ අය අතර ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන තත්ත්වය ගොඩක් ඉහළයි.
මේ නිසා කිරි ආහාර ගත්තාම බොහෝ දිනෙකුගේ ඇඟේ ඇතුලේ දැවිල්ලක් හට ගන්නවා. කුරුලෑ වගේ සමේ ගැටලු තියෙන අයට සම පැහැදිලි කරගන්න වෛද්‍ය යූන් දෙන පළවෙනිම උපදේශය තමයි පුරුවන් තරම් කිරි ආහාර වලින් ඈත් වෙන්න කියන එක. කිරි ආහාරවලට අපේ ඇඟ මෙච්චර විරුද්ධ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි කේසීන් කියන ප්‍රෝටීන්ය. මේ ප්‍රෝටීන්ය කිරි ආහාරවල ලොකු ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ ප්‍රෝටීන්ය අඳුරගන්නේ ආගන්තුක දෙයක් විදියටයි. ඒ නිසා සිරුර ඒකට එරෙහිව සකන් කරන්න පටන් ගන්නවා. අපේ මුහුණේ දකින්න ලොකු කුරුලෑ එහෙම නැත්නම් සමය රතු පැහැ ගැන්වීම කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි. අපේ සිරුර මේ කේසීන් එක කරන සටනේ ප්‍රතිඵලයක්. ඒකෙන් මුළු සිරුරේම දැවිල්ල සහ ප්‍රදාහය ඇති වෙනවා. ඒ වගේම කාර්මිකව සකස් කළ ආහාරය, ඒ කියන්නේ processed foods ඇතුලේ හැංගිලා තියෙන අනුතුරු ගැනත් අපි අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. මේවා නිකම්ම කෑම වර්ග නෙමෙයි. රසායනාගාරවල හැදුණු දේවල්. කෑම කල් තියාගන්න ට්‍රාන්ස් මේදය, ජාන වෙනස් කළ සෝයා තෙල් සහ සැඟවුණු සීනි මේවට ගොඩක් එකතු කරනවා. සමහර විට පිළිකාකාරක ග්ලයිෆොසේට් අංශු පවා තියෙන්න පුළුවන්. අපි සුපිරි වෙළඳසාලෙන් ගන්න ලස්සනට පැකට් කරපු කෑම හරහා මේ දේවල් අපේ ඇඟට හොර රහසෙම රිංගා ගන්නවා. ඊට පස්සේ ඒවා ඇතුළට ගිහින් ක්‍රමානුකූලව අපේ සමේ සෞඛ්‍ය සහ සෛලීය ව්‍යුහය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. හරි, දැන් අපි හැරෙමු බොහොම ආකර්ෂණීය මාතෘකාවකට. ඒ තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය සහ සමේ බාහිර පෙනුම අතර තියෙන අපූර්ව ජීව විද්‍යාත්මක සම්බන්ධය. අපි ඇඟේ තියෙන පුදුම සහගත සම්බන්ධයක් තමයි gut skin axis එවත් බඩවැල් සහ සම අතර තියෙන මේ සම්බන්ධයව. අපි සමේ පෙනුම පාලනය වෙන්නේ පිටතින් ගන්න ආලේපන වලින්ම නෙවෙයි. අපේ බඩවැල් ඇතුලේ ඉන්න ට්‍රිලියන ගණනක් වුණ සූක්ෂම බැක්ටීරියා එමත් නැත්නම් මයික්‍රෝබයෝම් එක හරහායි. මේ පුංචි ජීවීන් තමයි අපේ සම පැහැදිලිව තියෙනවද එමත් නැත්නම් ආසාදනය වෙලා කුරුලෑ ඇති වෙනවද කියන එක තීරණය කරන ප්‍රධාන පාලකයෝ. ඉතින් මේ යහපත් බැක්ටීරියා වර්ධනය කරන්න නම් අපි ප්‍රෝබයෝටික් බහුල ආහාර ගන්න එක අත්‍යවශ්‍යයි. කෙෆීර්, සවක්‍රවුට්, මිසෝ, කිම්චි සහ කුම්බුචා වගේ ස්වභාවිකව පෙසුණු ආහාර මේකට කියාපු කෑම වර්ග. මේවායින් කරන්නේ බඩවැල් වලට අවශ්‍ය යහපත් බැක්ටීරියා නැවත ලබා දෙන එක. හැබැයි අවාසනාවකට අපේ වර්තමාන කෘත්‍රිම ආහාර රටාවන් ඇතුලේ මේ ස්වභාවික පැසවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නවීන කෑමවල මේ අගනා බැක්ටීරියා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තියෙන්නේ. අපි දැන් ටිකක් ධනාත්මක පැත්තකට හැරෙමු නේද? රසවත් දේවල් කනවා කියන්නේ හැම වෙලේම සමේ කොලජන් විනාශ කරගන්නවා කියන එකම නෙමෙයි. බුද්ධිමත්ව තෝරාගත්තත් අපිට රසවත් දේවල් කිසිම බියක් නැතුව භුක්ති විඳින්නත් පුරුවන්. ඒ කොහොමද කියලා බලමු. මේක නම් චොක්ලට් වලට ආදරය කරන අයට මාරම සතුටුදායක ආරංචියක් වේවි. කිරි චොක්ලට් සහ ඩාර්ක් චොක්ලට් අතර තියෙන වෙනස අපි පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. කිරි චොක්ලට් කියන්නේ ඇත්තටම සීනි බොම්බයක්. ඒක සිරුරේ දැවිල්ල ඇති කරන ප්‍රධාන සාධකයක්. හැබැයි 48ට වඩා කොකෝ අඩංගු ඩාර්ක් චොක්ලට් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඒකේ සීනි ගොඩක් අඩුයි වගේම සමවයසට යාම වළක්වන ප්‍රතිඔක්සිකාරක ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ කියන්නේ ඩාර්ක් චොක්ලට් කෑල්ලක් කනවා කියන්නේ අපේ සමට ඇතුළතින් ආරක්ෂිත පලිහක් දෙලවා වගේ වැඩක්. ඒ වගේම අපි හොයාගත්ත තවත් සුපිරි රහසක් තමයි රෙස්වෙරට්‍රෝල් කියන සංයෝගය. මේක නිකම් සංයෝගයක් නෙවෙයි, තරුණ පෙනුම සහ දීර්ඝායුෂ ලබා දෙන සැබෑම පවර් හවුස් එකක්. විද්‍යාත්මකව දැනට හොයාගෙන තියෙන ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරකයක් වෙන මේක රෙඩ් වයින් වල ගොඩක් බහුලව තියෙනවා. අපේ සමේ සෛල අලුත් වැඩියා කිරීමේ පුදුමාකාර හැකියාවක් මේ රෙස්වෙරට්‍රෝල් වලට තියෙනවා. හැබැයි මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ සියුම් සීමාවක් තියෙනවා. රෙස්වෙරට්‍රෝල් කොච්චර ගුණ වුණත් රෙඩ් වයින් දවසකට එක වීදුරකට වඩා බොන එක නම් ඇඟට හොඳ නැහැ. ඒ සීමාව පැනොත්, ඒ කියන්නේ වීදුරු දෙකකට වඩා වැඩි වෙනොත් ඇල්කොහොල් වල තියෙන විෂ සහිත ස්වභාවය ඉස්මතු වෙන්න ගන්නවා. ඒ විෂ නිසා රෙස්වෙරට්‍රෝල් වලින් අපේ සමට ලැබෙන ඒ වටිනා ප්‍රතිඵල ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් මේ දේවල් ගැන තවදුරටත් ගැඹුරින් හොයලා බලන්න කැමති අයට වෛද්‍ය යූන්ගේ dryround.com වෙබ් අඩවියට ගිහින් තරුණ පෙනුමක් ලබා ගැනීමට කුමක් අනුභව කර යුතුද කියන නොමිලේ දෙන පොත කියවන්න පුළුවන්. ඒක මේ ගැන තව ඉගෙන ගන්න කැමති අයට හොඳ මඟ පෙන්වීමක් වේවි. අවසාන වශයෙන් මේ ප්‍රබල ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අපි කන බොන සෑම කෑම කටක්ම අපේ සමේ වයස තීරණය කරනවන. අපේ මීළඟ කෑම පිඟාන මොන වගේ එකක් වෙන්න ඕනේද? අපේ එදිනෙදා ආහාර තෝරා ගැනීම අපේ ජීව විද්‍යාත්මක වයසට කරන බලපෑම ඇත්තටම අතිමහත්. මේ කරුණු ප්‍රායෝගිකව පාවිච්චි කරලා අතුලාන්තයෙන්ම සෞඛ්‍යමත් වගේම තරුණ පෙනුමක් තියෙන සම ගොඩනගා ගන්න උත්සාහ කරන්න. අද මේ විස්තරාත්මක විග්‍රහයත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.